දිනපතා දේව වචනය 2025 නොවැම්බර් 22 දින සාමාන්‍ය සමය 33 වන සතිය පළමු වන දේව ප්‍රකාශනය 1 මකබී 6:1 සිට 13 දක්වා මේ අතරතුරේදී ඇන්ටිෝකස් රජු උතුරු පළාත් ඔස්සේ යමින් සිටියේය. තවද පර්සියාවේ එලිමයිස් නම් නගරයක් ගැන ඔහුට අසන්නට ලැබිණ. මේ නගරය එහි වූ ධන සම්පත් හා රන් රිදී නිසාද ද ග්‍රීක් ජාතිකයන් පළමුවෙන්ම පාලනය කළ ග්‍රීසියේ රජු වන පිලිප්ගේ පුත් ඇලෙක්සාන්දර් රන් යුද ඇඳුම්, ලයවැසුම් සහ වෙනත් අවියායුධ තැන්පත් කළ ඉතා ඉසුරුමත් දේවාලය නිසාද මහත් කීර්තියක් ඉසිලීය. එබැවින් ඔහු ගොස් ඒ නගරය අල්ලාගෙන එය කොල්ලකන්නට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවීය. මන්ද එහි පුරවැසියන් ඔහුගේ සිතුම් පැතුම් දෙනගෙන ඔහුට විරුද්ධව තදින්ම සටන් කළ බැවිනි. එවිට ඔහු ආපසු හැරී කනගාටුවෙන් බබිලෝනියාව බලා ගියේය. එහෙත් ඔහු පර්සියාවේ සිටියදීම ජුදා දේශය ආක්‍රමණය කළ හමුදාවක් පරාජය වූ බව ඔහුට සැලවිය. විශේෂයෙන් ලිසියස් ඉමහත් සේනාවක් සමග ඉදිරියට ගිය නමුත් ඔහුට ජුදෙව්වන් ඉදිරියෙන් බලෙන්ම ආපසු හැරී පලා යන්නට සිදු වූ බවද ජුදෙව් හමුදාවන් විසින් කැබලි කරනු ලැබූ සේනාවලින් ලබාගත් යුද්ධායුධවලින්ද ආහාර පාන ආදියෙන්ද අධික කොල්ලෙන්ද ඔවුන් වඩාත් බලසම්පන්න වී සිටින බවද ජෙරුසලමේ පූජාසනයට උඩින් තමා ඉදිකර වූ පිළිකුල් දූෂිතය ජුදෙව්වන් විසින් විනාශ කරනු ලැබූ බවද ඊට කලින් තිබුණු පරිදි ශුද්ධස්ථානයේ උස් ප්‍රාකාරවලින් වටකොට ඔහුගේ නගරයක් වූ බෙත්ෂූර් ශක්තිමත් කර තිබෙන බවද ඔහුට සැලවිය. රජතෙම මේ ඇසු විට මවිතයට පත්වී තදින් කම්පා විය. තමා බලාපොරොත්තු වූ අන්දමට කිසිවක් සිදු නොවූ නිසා ඔහු යහන මත වැතිර දැඩි සිත් වේදනාවෙන්ම මලානික වී සිටියේය. මෙලෙස ඔහු බොහෝ දින ගණනක් මලානික ගතියෙන් සිටින අතර නොඑක්වර සිහිසන් නැතුව යන්නටද වූයෙන් තමා මැරෙන්නට යන බව ඔහු තේරුම් ගත්තේය. එවිට ඔහු තම මිත්‍රයන් සියලු දිනා කැඳවා ඔවුන්ට කතා කොට මාගේ දෙනෙතට නින්ද නැත. මමද සිත් අවුලෙන් බියටපත් වී සිටිමි. මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඊතා ත්‍යාගශීලීව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගන්වදුරක් වනි මහා කරදරයක මා වෙලී පැටලී ගිලි සිටීමට හේතුව කුමක්ද? මගෙන්ම මම ප්‍රශ්න කරගනිමි. මා ජෙරුසලමේදී එහි සීලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන්ද කිසිම හේතුවක් නැතිව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන්ද මා හිදී කළ වැරදි මට දැන් සිහිවේ. මට මේසා මහත් කාලකන්නිකමක් පැමිණි තිබෙන්නෙත් විදේශීය රටකදී මා මලානික ගතියෙන් මරණ ආසන්න වී සිටින්නෙත් මක් නිසාද? ඊට හේතුව මට දැන් පැහැදිලි වී ඇතැයි කීවේය. සුවිශේෂය ලූක් 20:27 සිට 40 දක්වා පුනරුජ්ජීවනයක් නැතැයි කියන සද්දුසිවරුන්ගෙල් සමහරක් ජේසුස් වහන්සේ වෙත ආවොත් ගුරුදේවයනි යම් මිනිසෙක් භාර්යාව ජීවත්වා සිටියේදී දරුපල නොලබ මලොත් ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතුය යයි මෝසෙස් ලියා ඇත. ඉදින් සහෝදරයෝ 7 දෙනෙක් සිටියහා. පළමුවැන්නා භාර්යාව පාවාගෙන දරුපල නොලබ මලේය. දෙවැන්නත් තුන්වැන්නත් ඇය පාවා ගත්තහා. 7 දෙනම එසේ දරුපල නොලබ මලෝය. පසුව ඒ ස්ත්‍රියත් මලා 7 දෙනම ඇය පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේදී ඇය ඔවුන්ගෙන් කවරකුගේ භාර්යා වන්නේ දැයි අසුහා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මේ යුගයට අයිති වූවෝය ආවාහ විවාහ වන්නාහු. එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලද අය ආවාහ වන්නේවත් විවාහ වන්නේවත් නැත. ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔවුන් දේවදූතයන්ට සමවේය. පුනරුජ්ජීවන වරය ලබ්බැවි නවුන් දේවියන් වහන්සේගේ පුත්‍රයෝය. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය. ඊසාක්ගේ දෙවියන් වහන්සේය. යාකෝබ්ගේ දෙවියන් වහන්සේයයි කීමෙන්ම මෝසෙස් පවා පුනරුජ්ජීවනයක් ඇති බව පඳුරු පිළිබඳ පාඨයේ පෙන්වා දී ඇත. උන්වහන්සේ මළුවන්ගේ දෙවියන් වහන්සේ නොවි ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. මන්ද උන්වහන්සේ උදෙසා සියලෝම ජීවත් වනවා. එවිට විනයදරියන්ගෙන් සමහරක් උත්තර දෙමින් ගුරුදේවයනි ඔබේ කතාව කදිම යයි කීය. උන්වහන්සේගෙන් තවත් කිසිම ප්‍රශ්නයක් ඇසීමට ඔවුන්ට ධෛර්යය නොතිබින. මෙනෙහි කිරීම
අපි මේ ලෝකයට සීමා නොවි ස්වර්ගීය ජීවිතයේ උතුම් ස්වභාවය සහ එහි ඇති අසීමිත හැකියාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපගේ සිතුවිලි සහ විශ්වාසයන් දෙවියන් වහන්සේගේ සත්‍ය අනුව සකස් කරගත යුතුයි.